හයිබෝවන් හැමෝටම හෙට ඩ්‍රිබල් 4 මැජික් දිනේ එනවා. මෙදාට අපේ ප්‍රාර්ථනාව කොහොමද ඉෂ්ට කරන්න කියලා තමයි බලන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඔයාලා දන්නවා නම්බර එකට එනර්ජි එකක් තියෙනවා. විශ්වය එක්ක අපි සම්බන්ධ කරගන්න ඕන නම් ස්විච් වල නම්බර එක අරගෙන අපිට ඕන දේ විශ්වයට කියන්න පුළුවන්. සාමාන්‍ය දවසකට වඩා මේ වගේ නම්බර එකේ එනර්ජි තියෙන දවසට කියාදී අපි මැනිෆෙස්ට් කරන දේ අපිට ඉක්මනින්ම ලැබෙනවා. හෙට දිනේ ගත්තොත් 4 වෙනි මාසේ 4 වෙනිදා. එතකොට ඩබල් 4 තියෙනවා. ඒකත් එක්කම උදේ 4:44 එහෙම නැත්නම් හවස 4:44. මේ වෙලාවේ ඩ්‍රිබල් 4 නම්බර එකේ එනර්ජි එක තියෙනවා. මේ වෙලාවේ අපි ඕන මෙතඩ් එකක් යූස් කරලා අපිට ඕන දේ විශ්වයට කියන්න පුළුවන්. මැනිෆෙස්ට් කරන්න ගොඩාක් මෙතඩ්ස් තියෙනවා. මම මෙතන ඔයාලට මෙතඩ් 3ක් රෙකමන්ඩ් කරන්නම්. ඔයා කැමති එකක් කරන්න. ඔයාගේ වෙලාව පාසුකම අනුව ඔයාට මේක කරන්න පුළුවන්. මේ ඩ්‍රිබල් 4 නම්බර එක ඔයා නිතරම බලනවා නම් ඔයාට ඔයාගේ ගාඩියන් ඒන්ජල් එකෙන් හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. මේ වෙලාවේ ඔයා ආරක්ෂිතයි. ඔයාට අවශ්‍ය ගයිඩන් එකක් ඔයාට ලැබෙනවා කියන එක තමයි මීනින් එක. ඔයා කලබල වෙලා ඉන්න වෙලාවේ මේ නම්බර එක දකිනවා නම් ඔයාට කිසිම කලබලයක් වෙන්න ඕන නැහැ. ඔයාට හොඳ ගයිඩන්ස් එකක් ආරක්ෂාවක් ලැබෙනවා කියන එක ඔයා මතක් කරගන්න ඕනේ. හෙට හැමෝම කොළපාට පෑනකින් ඩ්‍රිබල් 4 නම්බර එක ඔයාගේ වම්මතේ ලියාගන්න. මේක ඔයාට හොඳ එනර්ජි එකක් ලබා දෙයි. දවස පුරාම ලියාගන්න පුළුවන් නම් ලියාගන්න. එහෙම නැත්නම් 4 ඉඳන් 5 වෙනකන් හරි මේ නම්බර එක ඔයාගේ අතේ තියෙන විදියට බලාගන්න. උදේ 4 ඉඳන් 5 වෙනකන්. එහෙම නැත්නම් හවස 4 ඉඳන් 5 වෙනකන් මේ වෙලාව ඇතුලේ ඔයා මං කියන මෙතඩ් ටික ෆලෝ කරන්න. අනිවාර්යෙන් ඔයාගේ ප්‍රාර්ථනා ටික ඉෂ්ට වෙනවා. දැන් පළවෙනි මෙතඩ් එක බලමු. මේකට බේ කොලයක් අවශ්‍ය වෙනවා. අරගත්ත බේ කොලේ ඩ්‍රිබල් 4 කියන නම්බර එක ලියලා ඔයාට ඕන දේ ලැබුණ විදියට ලියන්න. මේක හරියටම 4:44ට කරන්න පුළුවන් නම් කරන්න. එහෙම නැත්නම් 4 ඉඳන් 5 ඇතුළෙත් කරන්නත් පුළුවන්. ලියලා ඔයාගේ වම් අතේ තියලා දකුණු අතේ වහලා ඔයා ලියපු දේ ඔයාට ලැබුණ විදියට විසුවලයිස් කරන්න. විසුවලයිස් කරනවා කියන්නේ ඔයා ලියපු දේ මේ වෙලාවේ ඔයාට ලැබිලායි තියෙන්නේ. ඒක ඔයා මොනතරම් සතුටින් ඉන්නවද? ඒ දේ ලැබුණා නම් ඔයාගේ එනර්ජි එක කොහොමද කියලා ඔයා ඇත්තටම ඒක ලැබුණ විදියට හිතලා බලන්න ඕනේ. ඔයාට ඇත්තටම මේ වෙලාවේ ඒක ලැබිලායි තියෙන්නේ කියලා විසුවලයිස් කරද්දී අනිවාර්යෙන් ඒ දේ ඔයාට ආකර්ෂණය වෙනවා. සැක කරන්නේ නැතුව මේක කොහොමද ලැබෙන්නේ කියලා කිසිම සැකයක් නැතුව මේ විදියට කරොත් අනිවාර්යෙන් ලැබෙනවා කියලා විශ්වාසයෙන් කරන්න ඕනේ. ඊට පස්සේ මේ බේකොලය පුච්චන්න ඕනේ. කැන්ඩල් එකක් හෝ පහනක් පත්තු කරලා ඒක කෙලවරේ පොඩි කතුරකින් හරි ට්විසරකින් හරි අල්ලගෙන පුච්චන්න. පුච්චලා අලු ටික අරන් ඔයාලා ගෙදරින් එළියට ගිහිල්ලා පිබින්න ඕනේ. මේම කරාදී ඒ අලු ටික විශ්වයත් එක්ක කලවම් වෙලා ඒ දේ ඔයාට ආකර්ෂණය වෙනවා. එහෙම ඔයාට පිබින්න විදියක්ම නැත්තම් ගලාගෙන යන වතුර එකට දාන්නත් පුළුවන්. එහෙමත් විදියක් නැත්තම් ඔයාලගේ ගෙදර මොනවාරි මල් පෝච්චියක් තියෙනවා නම් ඒ මල් පෝච්චියට ඒ අලු ටික දාන්න. මේක බේකොල තියෙන හැමෝම කරන්න. ඊළඟ එක වෝටර් මැනිෆෙස්ටේෂන් මෙතඩ් එක. මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. මොකද ජොබ් එකක් කරන ගමනොත් මේක කරන්න පුළුවන්. ඔයාට වතුර වීදුරුවක්ම අවශ්‍ය නැහැ. ඔයා බොන වතුර බෝතලෙනුත් මේක කරන්න පුළුවන්. මම කියපු වෙලාවේ උදේ 4:44 එහෙම නැත්නම් හවස 4:44 මේ වෙලාවේ ඔයාට ඕන දේ මේ වතුර එකට කියන්න. කියලා ඒක ලැබුණ විදියට ඒ වතුර එක අත තියලා වහලා විසුවලයිස් කරන්න. ඊට පස්සේ ඒ වතුර එක බොන්න ඕනේ. මේ විදියට මේ එනර්ජි තියෙන වෙලාවේ කරාදී මේක ඉක්මනින්ම ආකර්ෂණය වෙනවා. මේකත් ඔයාලා විශ්වාසයෙන් කරන්න ඕනේ. ඔයාලට උදේ එක ප්‍රාර්ථනාවයි හවස එක ප්‍රාර්ථනාවයි කියලා ප්‍රාර්ථනා දෙකක් කරන්න පුළුවන්. නමුත් එකම වෙලාවේ ප්‍රාර්ථනා දෙක තුනක් කරන්න එපා. එක ප්‍රාර්ථනාවක් කරන්න. ඒ වගේම තව ස්ක්‍රිප්ට් මෙතඩ් එකක් තියෙනවා. ඔයාට ඕන දේ 44 වතාවක් ලියන්න ඕනේ. මේක හෙට පටන් ගන්නවා නම් ගොඩාක්ම හොඳයි. මේක හෙට උදේ පටන් ගන්නවා නම් ගොඩාක්ම හොඳයි. මොකද බ්‍රහ්ම මුහූර්ත වෙලාව නිසා මේකට පොතක් අරගන්න. ඔයාට ඕන දේ ලැබුණ විදියට සෙන්ටෙන්ස් එකක් අදාගන්න. ඊට පස්සේ ඒක 44 වතාවක් ලියන්න. දැන් අද ඔයා 4:44ට ලියනවා නම් හෙට තේ වෙලාවටම ලියන්න. දවස් 4ක් මේක කරද්දී අනිවාර්යෙන් ඒ දේ ලැබෙනවා.
මේක අනිවාර්යෙන් දවස් 4ම කරන්න ඕනේ. ඔයාට දවස් 4ම කරන්න පුළුවන් නම් මේ මෙතඩ් එක කරන්න. ඔයා අනිත් මෙතඩ් එකක් කරලා මේකත් කරනවා නම් කමක් නැහැ කරන්න පුළුවන්. ඔයාට ඕන දේ 44 වතාවක් දවස් 4ක් දිගටම ලියන්න ඕනේ. ඔයා සල්ලි සම්බන්ධව ලියනවා නම් කොළ පාට පෑනකින් ලියන්න. එහෙම නැත්නම් නිල් පාට යූස් කරන්න පුළුවන්. කළු පාට පෑන යූස් කරන්න එපා. එහෙනම් හෙට දවසේ ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න මම කියපු මෙතඩ් එක යූස් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you universe.